ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද එන්නේ? ඉතින් අද ඔයාලට ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ඉතින් අද ගෙනල්ලා තියෙනකොට වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් අපි අද ගෙනල්ලා තියෙන්නේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මිත්‍යා වීඩියෝ එක. එහෙනම් අපි අද මිත් බලන්න තමයි යන්නේ. එහෙනම් අද අපි මිත්‍යා පහක් ටෙස්ට් කරලා බලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපේ පළවෙනි මිත් එක තමයි ඔක්ලට් කෙනෙක්ට 4 ඩැමේජ් තියනවාද කියන එක. එහෙනම් අපි ඒක ටෙස්ට් කරලා බලමු. ඔන්න දැම්මා ඉතින් මුට ගහමු. හරි මිත් එක කන්ෆර්ම් ඔක්ලට් කෙනෙක් 4 ඩැමේජ් වලින් මැරෙන්නේ නැහැ පුරුෂා වගේම තමයි. එහෙනම් අපි යමු අනිත් මිත් එකට. ඉතින් දෙවෙනි මිත් එක තමයි අපිට හනි බ්ලොක් වලින් 4 ඩැමේජ් හම් වෙනවාද කියන එක. එහෙනම් අපි ඒක ටෙස්ට් කරලා බලමු. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් පයින් යන්නේ. ඔන්න පැන්න. ඔව් ෆ්‍රෙන්ඩ්ස් අපිට ෆ්‍රෙන්ඩ්ස් හાર્ට් 3කින් බේරෙන්න පුළුවන්. හරිද ෆ්‍රෙන්ඩ්ස්? ඒ නිසා ඕල්ලන් මේකෙන් කරන ගොඩක් බලන්න වැඩි. ඒ නිසා මම කියන්නේ. එහෙනම් අපි අනිත් එකට යමු. අනිත් මිත් එකට. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපේ 3 වෙනියද වන්ද 4 වෙනිය වෙන්න ඕන. අපි 4 වෙනිය. ඉතින් අපේ 4 වෙනි එක තමයි ෆොක්ස් කෙනෙක්ට අපි ටෝටම් එකක් දුන්නොත් උන්ට නෙමෙයි උන්ට මුන්ට අපි ටෝටම් එකක් දුන්නොත් බලමු මුංග මරලා. ඕකේ එහෙනම් මුංග මල්ලවලා මුඩ පණේද කියලා. ඒකත් කන්ෆර්ම්. අපි ටෝටම් එකක් ෆොක්ස් කෙනෙක්ට දුන්නොත් අපි උට කඩුවෙන් ගහලා මැරුවොත් එයාට ටෝටම් ෆන්ඩයින් එක වර්ක් කරනවා. එහෙනම් ඉතින් අපි යමු අනිත් එකට. ඒ කියන්නේ අපි අන්තිම එක වෙන්න ඕන. එහෙනම් අපි ඒකට යමු. නෑ ෆ්‍රෙන්ඩ්ස් අපි 4 වෙනි එකට යන්. ඒක තමයි 4 වෙනි එක. මේ 3 වෙනි එක ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් අපි යමු ඒකට 4 වෙනි එකට. ඕගොල්ලන් අහලා ෆ්‍රෙන්ඩ්ස් එක වයන් වලට බැටර් ඩෝගේ පාට වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ සමාන වයන්කට බ්ලැක් කලර් එනවා, අලු පාට එනවා, බ්‍රවුන් කලර් එනවා. එතකොට නිකන් ප්ලේන්ස් බයම් එකට සුදු පාට එනවා. අන්න එක බයම් වලට පාට ඒගොල්ලන්ගේ වෙනස් වෙනවා. ඉතින් අපි බලන්න යන ජෙරිකෝ එකක අපි බැටර් එක දැම්මොත් ඌ පින්ක් කලර් එකක් එදි කියලා. ඉතින් ඕගොල්ලන් දන්නේ නැති පින්ක් කලර් ෂීප් කෙනෙක් කියන්නේ මාර රෙයා ෂීප් කෙනෙක්. එහෙනම් අපි ඒක ටෙස්ට් කරලා බලමු. ඔන්න එහෙනම් අපි මේකේ දාලා බලන්න යන්නේ. නෑ ඒක බොරුවක්. ඒගොල්ලන් කොහොම දැම්මද? ඒගොල්ලන් වෙන්නේ මෙතනින් එන්නේ දුමුරු පාට කට්ටිය විතරයි. ඉතින් මේ මිත් එක මොකද්ද? මේ මිත් එක අන්කන්ෆර්ම්. ඒ නිසා අපේ අන්තිම මිත් එක තමයි subscribe කරව නැති අයට මැරෙන්න වෙනවා.